සෙරප්පු හැබෑන් කොනකට ව්‍යාපාරය කියන්නේ අතේ තියෙන පොඩි ගානකින් වුණත් පටන් ගන්න පුළුවන් ගොඩක් හොඳ ව්‍යාපාරයක්. මොකද මේකට ඉල්ලුම ගොඩක් වැඩි. පැක් කරපු ඕඩර්ස් දෙක තුනක වීඩියෝ එකක් තමයි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. මෙතන පළවෙනි ඕඩර් එකේ තියෙන්නේ සෙරප්පු ඩිසයින් කරන්න අවශ්‍ය බඩු ටිකක්. ඒ වගේම තමයි ලස්සන ඩිසයින් වලින් දාලා තියෙනවා. පේන නැති ඔයගලන්ට 3 layer flowers තියෙනවා මේ ඔක්කොටම. ඊට අමතරව මෙයා මේකේ ප්‍රසන්ට් එකක් විදිහට ස්ක්‍රන්චි එකක් දෙනවා ගන්න කට්ටියට. ඔයගොල්ලෝ පුතේ කඩේක ස්ක්‍රන්චි එකක් අනිවාර්යෙන් මිලදී අරන් ඇතිනේ. එතකොට මේ වගේ වෙල්බෝව ෆැබ්‍රික් එකෙන් ස්ක්‍රන්චි එකක් ඕගොල්ලෝ රුපියල් 250ක් 300ක් වගේ මිලකට තමයි ලවර්ස් වලින් මිලදී ගන්න වෙන්නේ. නමුත් මගෙන් ඕගොල්ලන්ට රුපියල් 50ක් වගේ මුදලකට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒක කොස්ට් එකක් විදිහට දැනෙන්නේ නැහැ ඕගොල්ලන්ට රබර් සෙරප්පු ඩිසයින් කරපු එකත් එක්ක විකුණනකොට. මේ දරුවා පළවෙනි පාරට මේ මගෙන් ඕඩර් එක දාන්නේ. මං හිතන්නේ මාසෙට 3ක් වගේ ඕඩර්ස් දානවා. ඒ ඕඩර්ස් දානකොට පුතේ හැම එකකටම ටැග් එකක් ප්‍රසන්ට් එකක් කියලා දෙනවා. එක්ක හෙයා ක්ලිප් එකක් නැත්නම් මේ විදිහට ස්ක්‍රන්චි එකක් ඒ විදිහට. ඒකෙන් අපිට වෙන්නේ මේකේ විකුණුම් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. මොකද දැන් ඕන කෙනෙක් සෙරප්පු විදිහටම ලස්සනට ස්ක්‍රන්චි එකක් හෙයා බෑන්ඩ් එකක් කොණ්ඩ කටක් ගහන්න කැමතියි. ඒතකොට ඒකෙන් වෙන්නේ අපේ විකුණුම් ප්‍රමාණය වැඩි වෙන එක. මේ තියෙන පැක් කරපු තවත් ඕඩර් එකක්. මේක නම් අලුත් ළමෙක්ට ගිය ඕඩර් එකක්. වැඩිපුර යන සයිස් මොනවද මිස් කියලා අහලා ඒ සයිස් වලින් තමයි දාලා තියෙන්නේ. සෙරප්පු වල ළමයි වැඩිපුර යන සයිස් වෙන්නේ 5 6 7. පොඩි ළමයින්ගේ සෙරප්පුත් එහෙමම ඕගලන්ට ගන්න පුළුවන්. ඒවා වැඩිපුර යන්නේ මොන්ඩිසෝරි සයිස්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 17, 18, 19 ওই සයිස් තුන. මේ ඕඩර් එකට බනි හෙයා බෑන්ඩ් උත් ඇඩ් කරලා තියෙනවා. බනි හෙයා බෑන්ඩ් කියන්නේ හෙයා බෑන්ඩ් ඩිසයින් වලින් වැඩිපුරම විකිනෙන හෙයා බෑන්ඩ් ඩිසයින් එක. මොකද ඕන කෙනෙක් පොඩි ළමයි කැමති බනි හෙයා බෑන්ඩ් එකට දැන් කඩේකට මේක දැම්මොත් එක කඩේකට 10ක් දැම්මොත් පුතේ ඕගොල්ලෝ පහෝදා එනකොට 10ම ඉවරයි. හේතුව තමයි ඕගොල්ලෝ මොකක් හරි නිෂ්පාදනයක් කරනවා නම් දැන් පොඩි ළමයිගේ කරන පොඩි ළමයි කැමති විදිහට කරන්න ඕනේ. දැන් ලොකු අයගේ එකක් නම් ලොකු අය කැමති විදිහට කරන්න ඕනේ. ඒ හින්දා තමුන්ගේ නිෂ්පාදනය මිලදී ගන්න කෙනාගේ රුචි අරුචිකම් තෝරලා බලලා ඕගොල්ලෝ මේ වැඩේ කරන්න ඕනේ. ඒතකොට තමයි අපේ විකුණු ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පුතේ තමුන්ගේ මේ ව්‍යාපාරය පටන් ගන්න කැමති ඕගොල්ලෝ මගේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඕගොල්ලන්ට විස්තර ඔක්කොම ටික දැනගන්න පුළුවන්. මේවා හදන විදිය දන්නේ නැත්නම් අනිවාර්යෙන් කියලා දෙනවා. බය වෙන්න එපා. හැමෝටම බුත් සරණයි.